හායි කොහොමද ඔයාලට ඔන්න නෙළුම් කුල්න පරිශ්‍රයේ ඉඳන් ලස්සන ව්ලොග් එකක් අරන් අපි අද ආවා. මේ ඇක්වාප්ලැනට් ශ්‍රී ලංකා ඉන්ටර්නැෂනල් එක්ස්පෝ 2025 විසිතුරු මත්ස්‍ය ප්‍රදර්ශනය. ඉතින් යාළුවනේ දේශීය සහ විදේශීය විසිතුරු මාළු, ඒ වගේම විසිතුරු මාළු ටැංකි සහ විසිතුරු පැලෑටි වර්ග, දේශීය විදේශීය උරුග විශේෂ ඔයාලට මේ ව්ලොග් එක තුලින් දැක බලා ගන්න පුළුවන්. අපි ඉස්සර වෙලාම බලමු මුහුදේ ඉන්න මාළු. විවිධ හැඩයෙන් විවිධ වර්ණයන්ගෙන් අපිට යාළව දැක බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා ලස්සන ටෙට්‍රා දාපු ටැංකියක්. බලන්නකෝ මේ ඩිස්කස් මාළුන්ගේ ලස්සන. මේ කුටියේ තියෙන්නේ ඒකදේශීය මාළු විශේෂ. මේ කුටියේ තියෙන්නේ ටැංකි වලට අවශ්‍ය කරන ප්ලාන්ට් වර්ග. ඇත්තටම ගොඩක් කට්ටිය ඇවිල්ලා හිටියා අපි මේ ගිය දවසේ. අපි ගියේ ප්‍රදර්ශනයේ අන්තිම දවසේනේ. කාෆ් වර්ගයි, ගෝල්ඩ්ෆිෂ් වර්ගයි ගොඩාක් මෙතන හිටියා. මේ වල ඉන්නවා ඔරෙන්ඩා, රෙඩ් කැප්, බ්ලැක් ඔරෙන්ඩා මේ වගේ වර්ග ගොඩාක් අපිට දකින්න හිටියා. විශේෂයෙන්ම කෝයි කාෆ් වර්ග හිටිය ලස්සන අය. ඇත්තටම මේ මාළු දිහා බලනකොට සිතට දැනෙන්නේ මාරම සැහැල්ලුවක්. මේ කුටියේ සම්පූර්ණයෙන්ම හිටියේ කෝයි කාෆ් වර්ග. පේනව නේද මෙයාලගේ ලස්සන? මේ කාෆ් වර්ග ගොඩක් ගැලපෙන්නේ පොන්ඩ් වලට. මෙයාලගේ ලස්සන පේන්නේ උඩේ ඉඳන් බලනකොටයි.
තවත් ලස්සන ටෙට්‍රා වර්ගයක් ඉන්නවා මෙතන. මේ ඉන්නේ ෆ්ලවර් හෝන්. මෙයාලව නම් ඉතින් තනි තනියෙන් තමා හදන්න ඕන. මේ ටැංක් එකේ ඇල්බිනෝ අරබාන කට්ටියක් තමයි ඉන්නේ. මෙන්න කෝයි මාළුන්ටම වෙන්නුණු තවත් කුටියක්. අපි යමුකෝ එහෙනම් අනිත් කුටි ටිකත් බලන්න. මේ කුටිය වෙන් වෙලා තියෙන්නේ ඩිස්කස් මාළුන්ට. මේ කුටියෙත් වර්ග ගොඩක් ඉන්නවා. පාට පාට මාළු ලෝකයක්. බලන්නකෝ ලස්සන ප්ලාන්ටඩ් ටැංක් වලටම වෙන්නුණු කුටියක්. මේ කුටියෙත් අරවානා විශේෂ කිහිපයක් හිටියා. මේ ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් විසිතුරු මත්ස්‍ය වගාකරුවන්ගේ සංගමය ඉදිරිපත් කළ කුටියයි. ඔන්න විශේෂම තැනකට අපි ඇවිත් ඉන්නවා. ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කළ කුටියයි මේ ඔයාලා දකින්නේ. මෙතන තියෙනවා විවිධ කුරුල්ලන්ගේ බිත්තර. උර්ග විශේෂ වගේකුත් අපිට දෙක ගන්න හම්බ වුණා. බලන්නකෝ ඔයාලා. දවස ගානේ කන්නේ මේ දෙගොල්ලන්ට අර දිරවන්න කාලයක් යනවා. ඒ සම්පූර්ණ සත්තු පිටින්මනේ කිලින්නේ ආයේ. විහාටු ගලවල එහෙම ඉන්නක සතා සමු දුන්නෙන් කිලින්නේ. සාමාන්‍ය මේ ලොකු මීයෝ නම් 3 දෙනෙක් විතර කරනවා. ඔව් දවස් සතියේ
accumulator python. මෙයා ඉන්ඩෝනේසියන්, තායිලන්ඩ්, මැලේසියන් සයිඩ් එක තමයි ඉන්නේ. මෙයා දැන් අලි 30ක් විතර වාර්තාගත වෙනවා. ඒ වගේම ඉන්ඩෝනේසියාවේ දැනට මිනිස්සු 5 දෙනෙක් ගිහලා වාර්තාගත ඉන්නේ මේ accumulator python එකට. ඔන්න ඒ කුටි ටිකත් බලලා ඉවර වෙලා අපි ගියා සීෆුඩ් රෙස්ටුරන්ට් තියෙන පැත්තට. මෙතන තිබුණා පොඩි අය වෙනුවෙන්ම සැකසුණු විනෝද ක්‍රීඩා ටිකක්. මෙතන තවත් කුටි වර්ග තිබුණා. ගුවන් හමුදාව ඒ වගේම නාවික හමුදාවේ අය විසින් ඉදිරිපත් කළ කුටි හැම දීවර යාත්‍රා වර්ග, දීවර ආම්පන්න අපිට කාල වේලාව තිබුණු විදිහට අපි වීඩියෝ එක ඔයාලට ගෙනාවා. වීඩියෝ එක හොඳයි නම් subscribe කරලා like කරන්න, ඒ වගේම share කරන්න. තවත් වීඩියෝ එකකින් ළඟදීම හමු වෙමු. සතුටින් පරිස්සමින් ඉන්න.